තෙරුවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලව. මම මුලින්ම කියන්න ඕනේ මගේ channel එක මම පොඩ්ඩක් වෙනස් කරා. වෙනස් කරා කියන්නේ නමේ චූටි වෙනසක් කරා. මොකද YouTube එකේ search කරද්දී ඒ නම චුට්ටක් පල්ලෙහාට යනවා. ඒ හින්දා මගේ channel එකේ තිබ්බේ Life with Family කියලා. ඉතින් ඒ Life with Family කියන නමට ඉස්සරහින් මගේ නමේ චූටි කොටසක් මම එකතු කරලා තියෙන්නේ. දැන් channel එකේ නම Life with Family Shashikala. ඉතින් ඔයාලා search කරද්දී මේ විදිහට search කරලා බලලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. දැන් යාළුවනේ අද කතාවට මම මෙහෙම මුල පුරන්නම්. වැටුණු තැනින් නැගිටින්නට පාරක් තියෙනවා. ඉර වුණු හුස්මට ආයෙත් ඉඩක් ලැබෙනවා. නොසැලී සිතා නිවැරදි මඟ තෝරාගත්තොත් ණය නැති හෙට දිනයක් අරුණලු උදා වෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණයක් නැතුව අපි ජීවිතේ කොහොමද ඉස්සරහට ගෙනියන්නේ. කියන්නේ ගෘහණියක් විදිහට අම්මා කෙනෙක් විදිහට ගෙදර ආර්ථිකයට ඔයා කොහොමද ශක්තියක් වෙන්නේ. එහෙමත් නැත්නම් අපි වෙලා තියෙන ණය කොහොමද ගෙවාගෙන දරුවොත් එක්ක සතුටින් ඉන්නේ කියන මාතෘකාව යටතේ තමයි මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි හැමෝම චූටි හරි ණයක් තියෙනවා. කඩේකට හරි පුද්ගලයෙකුට හරි කොහොම හරි කාට හරි ණයක් තියෙනවා. ඉතින් ඒ ණය කොහොමද අපි ගෙවා ගන්න ඕනේ? ගෙවන්න මොනවද කරන්න පුළුවන් රැකියා? අම්මා කෙනෙකුට කාන්තාවකට ගෙදර ඉඳලා කරන්න පුළුවන් රැකියා මොනවද කියලා මම මේ වීඩියෝ එක අවසානයේදී කතා කරනවා. ඉතින් අවසාන වෙනකම් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අංක 1ටම ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන ණය මේ විදිහට chart එකක් ගහගන්න. ඉතින් මේකේ මම මෙහෙම මේ කටුවට තමයි මේ ලියලා තියෙන්නේ. මේ ඔයාලා මෙහෙම බලලා ලියා ගන්න. ඉස්සෙල්ලාම අංකය පළවෙනි කොටුවේ අංකය දාගන්න. ඊට පස්සේ ණයගත් පුද්ගලයා හෝ ආයතනය ඊළඟ කොටුවේ. ඊට පස්සේ ගත්තු ණය මුදල ඊට පස්සේ ගෙවීමට ඇති පොලිය ඊට පස්සේ ගෙවීමට ඇති කාලය ඊට පස්සේ අන්තිම කොටුවේ ගෙවන ආකාරය කොහොමද අපි මේක ගෙවන්නේ සැලසුම් කරගන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් කියලා දෙන්නේ. මම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියන්නේ ඒකයි. මෙතනදී මම කතා කරනවා අපිට මේ ණය කොහොමද ගෙවා ගන්න පුළුවන්, මොනවද කරන්න පුළුවන් දේවල්, මොනවද කරන්න පුළුවන් රැකියා, කාන්තාවක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, භාර්යාවක් විදිහට ගෙදරට වෙලා ඉඳගෙන කරන්න පුළුවන් රැකියා 10ක් ගැන මම අද කතා කරනවා මේ වීඩියෝ එකෙන්. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. ඉස්සෙල්ලාම ඔයාලා මේ විදිහට chart එකක් හදාගන්න. ඔයාලගේ තියෙන ණය මේ විදිහට ලියා ගන්න. එහෙනම් මම හිතනවා ඔයාලා එහෙම ලියා ගන්න නැති කියලා. මෙහෙමයි අපිට අද පටන් අරන් හෙට මේ ණය ගෙවල ඉවර කරන්න බෑ. ඒ කියන්නේ ණය වලින් නිදහස් වෙන එක එක රැයක් ගෙලවෙනකොට කරලා ඉවර කරන්න බෑ. ඒක මාසයක්ද දෙකක්ද මාස 5ක්ද 6ක්ද අවුරුද්දක්ද කියලා අපි දන්නේ නැහැ. උපරිම අපි මහන්සි වෙන විදිහට අපි වැහැසෙන විදිහට අපි හොයන විදිහට වියදම් කරන විදිහට වැඩ කරොත් මේක ඉක්මනින් ගෙවල ඉවර කරගන්න පුළුවන්. එහෙනම් මම ඔයාලට කියවනේ මේ ඉස්සලාම කරන්න ඕන මෙහෙම මෙන්න මෙහෙම chart එකක් ගහලා මෙහෙම ලියලා ණය වර්ගීකරණය කරගන්න කියලා. ඒ කියන්නේ පොඩි චූටි ණය මුදල ඉඳන්ම තියෙන ණය ටික මේ කොලේට ගන්න ඕන. ඒ කියන්නේ හැම දෙයක බැංකුවකට දින නම් ඒක කෙනෙක්ගෙන් ගත්තා නම් ඒක හැම දෙයක්ම මෙහෙම ලියලා මේ ලිස්ට් කරගන්න ඕන. ඊට පස්සේ දෙවෙනියට අපි කරන්න ඕනේ ඒ ණය ගෙවන්න තව තැනකට අපි ණය වෙනවනේ. තව තැනකින් අරගෙන ඒ ණය පියවෙනවා. අන්න ඒක වහාම නවත්තන්න ඕනේ. ඒ කියන්නේ අපි හොයලා නෙමේ ඒ ගත්ත ණය ගෙවන්නේ. අපි වෙලා තියෙන ණයක් තව කෙනෙක්ගෙන් ඉල්ලලා එහෙම නැත්නම් තව තැනකින් පොලියට අරගෙන 10%ට 15ට එහෙම පොලියට ගන්න තැන් තියෙනවනේ. එහෙම අරගෙන එහෙම ගෙවනවා. අන්න ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන දෙවෙනිව. ඊට පස්සේ හරි මම දැන් ඔයාලට කියවනේ මේ රැකියා 10ක් ගැන කියලා දෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි මේ මොනවා කරන්නත් මේ අපේ ණය ගෙවන්නත් අපි ජීවත් වෙන්නත් මොනවා කරන්නත් අපිට රැකියාවක් තියෙන්න ඕනේ. අමතර ආදායමක් මොකක් හරි තියෙන්න ඕනේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඉස්සරහට කියලා දෙන්නේ ඒක මේ කරන්නේ කොහොමද කියලා රැකියා 10ක් ගැන කතා කරනවා.
එහෙනම් අපි බලමු මොනවද ඒ කියලා. හරි එහෙනම් පළවෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරන්නේ කෑම හදන බිස්නස් එක. ඒ කියන්නේ ඔයාලා හොඳට කෑම උයන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. කඩේකට බත් පාර්සල් දෙන්න එහෙම නැත්නම් රොටි වඩේ ඉන්දියාප්ප තෝසෙ ආන් ඒ වගේ ගෙදර හදන කෑම කන්න අපි කවුරුත් කැමතිනේ. දැන් ගෙදර හදන දෙයක් කියලා දුන්නාම ඒක ටක් ගාලා ඉක්මනට විකිනෙනවා. එහෙම දේවල් කන්න අද කාලේ දැන් අද ඇත්තටම ඉතින් අද කාලේ තියෙන දේවල් රසකාරක දාලා එහෙම තියෙන කෑමනේ තියෙන්නේ. පළවෙනි බිස්නස් එක විදිහට මම ඔයාලට යෝජනා කරන්නේ ඔයාලා හොඳට උයන්න පුළුවන් හොඳට කෑම හදන්න දන්න කෙනෙක් නම් ඔයාලගේ ඒ හැකියාවෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපිට ඕවා හදුවට විකුණ ගන්න විදිහක් නැහැ. විකුණ ගන්න තැනක් නැහැනේ කියලා. ඒ නිකන් හිටියට නම් බෑ තමා. ඉතින් ගිහිල්ලා කඩවල් වලින් ගිහින් අහන්න ඕනේ. ටවුන් එකට ගියාම හරි ඔය හන්දිවල තියෙනවා ඉතින් කඩවල් එහෙම හොටෙල් තියෙනවනේ. ඒ වගේ ගිහින් අහපුවාම මම මෙහෙම සෝටිස් හදනවා වඩේ හදනවා රොටි හදනවා මෙහෙමයි කියලා එහෙම ඒගොල්ලන්ට කියලා මම ගෙනත් දාන්නද මට විකුණලා දෙනවද කියලා ඒ කඩේ මිනිස්සයාටත් ගාණක් තියලා ඔයාටත් පාඩුවක් නොවන විදිහට ඔයා ගාණ කතා කරගෙන එහෙම කරගන්න පුළුවන්. එහෙමත් නැත්තම් මම ඕන තරම් දැකලා තියෙනවා ඔය පාර ආයිනේ තියාගෙන මේ ඔය වඩේ කරත්ත දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් රොටි කඩවල් කියන්නේ කුඩ හදාගෙන කුඩයක් ගහගෙන රොටි විකුණන තැන් තියෙන්නේ. ආන් එහෙම තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අච්චාරු බිස්නස් එක ගොඩක් හොඳයි. මම දැක්කා FB එකේ නංගි කෙනෙක් අපිට දඩ පොන්චි. ඒ කියන්නේ අවුරුදු 25ක 20ක වගේ වයසක නංගි කෙනෙක් බැඳලත් නෑ එයා. අච්චාරු පොඩි කඩයක් දාගෙන මේ ඉතින් කරන එයා බයික් එකේ තමයි අච්චාරු තියාගෙන විකුණන්නේ. ඉතින් එයාගේ ආසාව මේ එයාගේම කියලා එයා සින්දුවක් කරන්න ඕන කියලා තමයි. ඉතින් එහෙම එයා සල්ලි හොයාගන්න. ඉතින් බලන්න මේ පොඩි වයසේ කෙනාට එහෙම කරන්න පුළුවන් නම් එයා ගෙදරදී එහෙම අච්චාරු හදාගෙන අර පාරට ගෙනල්ලා එයාගේ බිස්නස් එක එයා කරගෙන යනවා. එයා තැන් වලින් අලුතුරු එහෙම අරගෙන ඉතින් එයාට ගාණක් තියන එයා විකුණනවා ඇති. ඉතින් ඔයාලටත් එහෙම පුළුවන්. දැන් ඔයාලගේ මේ කෑම හදන හැකියාවක් තියෙනවා නම් පළවෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරනවා කෑම හදලා කඩවල් වලට දාලා එහෙම මේ ගාණක් හොයාගන්න පුළුවන්. දෙවෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරන්නේ ඇඳුම් මැසීම. ඇඳුම් මැසීම කියන්නේ දැන් ඇඳුම්ම විතරක් නෙමෙයි. කොට්ට උර, බෙඩ් ෂීට්, ආන් ඒ වගේ පාපිසි, net, ආන් ඒ වගේ හැම දෙයක්ම එකතු කරලා එහෙම මහන්න පුළුවන් කෙනෙක් දැන් මැෂින් එකක් හුරු කෙනාට ඕන දෙයක් මහන්න පුළුවන්. ඉතින් ඒ දෙවෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරනවා ඇඳුම් මහන එක හොඳයි කියලා. ඉතින් ඇඳුම් මහලා ඔයාගෙම කියලා තැනක් වෙන් කරගෙන එහෙම මහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඇඳුම් මහලා තව කට්ටියට සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ තව කියන්නේ අඳුරන කට්ටිය ඉන්නවනේ අඳුරන අයට දෙන්න පුළුවන් මේක විකුණලා දෙන්න. එහෙම කඩවල වලට දාන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. තුන්වෙනි රැකියාව විදිහට මම ඔයාලට මෙහෙම කියනවා අමතර පන්ති. ඒ කියන්නේ මේ ගෙදර ටියුෂන් ක්ලාස් වගේ එහෙම පටන් ගන්න පුළුවන්. ඔයා උසස් පෙළ කරලා තියෙනවා නම් උපාධියක් ඔයාලට තියෙනවා නම් ගෙදරට වෙලා නිකන් ඉන්න එක මම නම් හිතන්නේ හොඳයි කියලා. ඉතින් ඔයාට එහෙම සුදුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් 1-5 ශ්‍රේණි වලට ඒ දරුවන්ට අමතර ක්ලාස් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් ඔන්ලයින් Zoom ක්ලාස් පටන් ගන්න. අද කාලේ ඕනතරම් ෆෝන් වලින් ඔය මේ Zoom ක්ලාස් කරනවා. එහෙම ජොබ් එකක් කළා ඔයාලට එහෙම ඉන්කම් එකක් ගන්න පුළුවන්. තුන්වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්නේ අමතර පන්තියක් පටන් අරගෙන ඒකෙන් පොඩි ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. දැන් ඒකට ඔයාගේ ගෙදර ළමයිද කියන්නේ ඔයාගේ ගෙදර බබාලා ඉන්නවා නම් ඒ ළමයිගේ වයසෙම එහෙම බලලා එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය පෙර පාසල් ළමයි දැන් අද කාලේ අම්මලාට හරි උණක් තියෙනවනේ මේ පන්ති යවන එක. එහෙම බලලා ඒ ළමයි ඒ දරුවෝ ටික 10 දෙනෙක් විතර එකතු කරගෙන එහෙම ඉස්සෙල්ලාම පටන් ගන්න පෙර පාසල් වයසෙන්. පෙර පාසල් වයසේ ඉඳලා ඉංග්‍රීසි ගණන් එහෙම මේ විෂය දෙමළ
ඒ වගේ විෂයට ක්ලාස් පටන් ගත්තොත් ඒක හොඳට ප්‍රොමෝට් වෙනවා. අනිවාර්යෙන් ඔයාලට උපාධියක් උසස් පෙළ කරලා තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ රැකියාව ඔයාලට හරියනවා. හතරවෙනි රැකියාව විදිහට මම ඔයාලට කියනවා අත්කම් භාණ්ඩ. අත්කම් භාණ්ඩ කියන්නේ ඔය වේවැල් වලින්, ඉරටු වලින්, පොල් කටු වලින් එහෙම කරන නිර්මාණ. තව ඒකට අයිති වෙන ඔය සුවඳ ඉටිපන්දම් වර්ග, බෑග් වර්ග, තව ඔය එක අයිටම්ස් තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් යන කෙනෙකුට ගොතන ඒවා දැන් ඔය වියන තොප්පි, ඉන්දිකොළ තොප්පි ඒ වගේ ඒ පැත්තෙන් යන කෙනෙකුට ඒ රැකියාව සුදුසුයි. ඒක හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. මොකද අපේ රටේ විතරක් නෙමේ පිට රටවල් වල විදේශීය ජාතිකයන් උනත් ඒ දේවල් වලට ගොඩක් කැමතියි. එයාලා ඒව එකතු කරනවා. දැන් ඔය මුහුදවට ඉන්න අයට නම් පුළුවන් ඒ දැන් පොරින්සයි එනවා පොරිනස්ලා එනවනේ මේ මුහුදු බලන්න. එතකොට ඒගොල්ලන්ට විකුණලා එහෙම හොයාගන්න පුළුවන්. ඉතින් හතරවෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරන්නේ අත්කම් භාණ්ඩ නිර්මාණය. පස්වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියනවා සෝෂල් මීඩියා පේජ් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ එහෙම නැත්නම් ටික්ටොක් එකේ FB එකේ ඔය සුළු ප්‍රමාණයේ බිස්නස් කරන කට්ටිය ඉන්නවනේ. බිස්නස් ඔය ආයතන තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ ආයතනවල මේ වැඩ වැඩි වුණාම ඒගොල්ලන්ගේ ඒ පිටු පාලනය කරන්න එයාලට වෙලාවක් නැහැ. ඒ කියන්නේ FB page එක පාලනය කරන්න එයාලට වෙලාවක් නැතු වෙනවා. එතකොට එහෙම තැනකට සම්බන්ධ වෙලා ඔයාලට වැඩ කරන්න පුළුවන්. දැන් ඔයා FB එකේ නිතරම ඉන්න කෙනෙක් නම්, TikTok එකේ නිතරම ඉන්න කෙනෙක් නම්, Instagram එකේ නිතරම ඉන්න කෙනෙක් නම් ඔයාලට ඒක කරන්න ලේසියෙම පුළුවන්. මොකද එහෙම ආයතන ඕන තරම් තියෙනවා. එහෙම FB එකේ සර්ච් කරපුවාම එනවා. එහෙම ආපුවාම දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හොඳට ලැප්ටොප් එකක් හරි ස්මාර්ට් ෆෝන් එකක් හරි පාවිච්චි කරන්න දන්නවා නම් ඒක හොඳටම ඇති. ඔයාගේ data ටික ඔයා දාගෙන ඒ වැඩේ කරගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ පිටු එයාලට පාලනය කරන්න, ඒ කියන්නේ හසුරවන්න වෙලාවක් නැතිව යනකොට ඔයාට තියෙන්නේ ඒ පිටු වලට එන මැසේජ්, කියන්නේ ඔය එනවනේ මේ කමෙන්ට්ස් එහෙම ඒ කමෙන්ට්ස් වලට උත්තර දෙන්න. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒවට පොඩි සාමාන්‍ය පොඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. පොඩි කියන්නේ දැන් පොඩිම නෑ. දැන් ඔයාට දවසට මේ වැටෙන ගාණක් තියෙනවා. දැන් එහෙම බලලා එහෙම කරගන්න පුළුවන්. ඒක පස්වෙනි රැකියාව විදිහට මම ඔයාලට හරි එහෙනම් මම දැන් ඔයාලට රැකියා පහක් ගැන විස්තර කියලා දුන්නා. ඉතින් දැන් මේ රැකියා පහෙන් ඔයාලට හරියන එකක් තියෙනවද මෙතන? එහෙම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අක්කේ හරි නංගි හරි මට මේක හරියනවා, මම මේකට කැමතියි කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊතුරු රැකියා තව පහක් තියෙනවා. ඒ රැකියා පහත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. ඒ රැකියා පහ මොනවද කියලා බලන්න වීඩියෝ එක අවසාන වෙනකන් ඇඳෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් 6 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඩිජිටල් සේවා. ඩිජිටල් සේවා කියවහම ඒකට අයිති වෙනවා ෆ්‍රීලාන්සර් වැඩ. ෆ්‍රීලාන්සර් කියන්නේ මම මෙහෙම කියන්නම්. ඔය රයිටින් වැඩ, ග්‍රැෆික් ඩිසයින්, තව තියෙනවා data entry. ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම. ඒ වගේ දැන් කම්පැනි වල ඒ වගේ වටත් බදව ගන්න. ඔයාලට දැන් මේක හොයාගන්න පුළුවන්. Fiverr එකේ Fiverr account එකක් හදාගෙන Fiverr එකේ පුළුවන් හදාගන්න. එහෙම නැත්නම් freelancer.com කියන ඒ වෙබ් අඩවියට ගියාම ඒකේ දැන් YouTube එකේ ඕන තරම් තියෙනවා ඒකේ වැඩ කරන විදිහ. එහෙම නැත්නම් පාඨමාලාවල් තියෙනවා ඒකට සම්බන්ධ වෙලා ඒක ඒ මාසයක් හරි එහෙම තියෙන කාලයක් එහෙම කරලා එහෙම ඒ දිගටම ඒ රැකියාව නැති වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒකත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් 6 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්නේ මේ ඩිජිටල් සේවා. 7 වෙනි රැකියාව විදිහට මම කියලා දෙන රැකියාව ඕනම වයසක කෙනෙකුට කරන්න පුළුවන් රැකියාවක්. ඒ කියන්නේ තරුණ, බාල, මහලු ඕනම කෙනෙකුට මේ රැකියාව කරන්න පුළුවන්. මොකද දැන් මම මෙතෙක් දුරට කියාගෙන ආපු රැකියා දැන් ඔයාලා කියන්න පුළුවන් අපිට ඕවා කරන්න බෑ, ඕවා දන්නේ නැහැ. මෙහෙම
මෙහෙමයි කියලා දැන් මම මේ දැන් කියන්න 7 වෙනියට කියන්න යන රැකියාව ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. මොකද මේ අපි ඕනම කෙනෙකුට මල් පැල හදන්න, වගා කරන්න එහෙම අත්දැකීම් තියෙනවා. එහෙම දේවල් පුළුවන්. ඉතින් 7 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියන්නේ මල් පැල සිටුවන එක. ඒ කියන්නේ දැන් ඇන්තෝරියම් වගාවක් ගන්නකො ඇන්තෝරියම් වගාවේ ඔයාලට ගෙදර ගෘහස්තයක් ගහගෙන මහා පරිමාණයෙන් කරනවා නම් මම මේ කියන්නේ එහෙම නැත්තම් සාමාන්‍ය සුළු විදිහට කරනවා නම් ඔය පොඩි පොට් වලට දාලා එහෙම පැල හදලා එහෙම විකුණන්න පුළුවන්. එහෙම නැත්තම් එළවලු පැල. එහෙමත් නැත්තම් හොඳ රැකියාවක් තමයි හොඳම මේ ඉන්කම් එකක් ගන්න පුළුවන් බුලත්. ගෙදර මේ තියෙන චූටි ඉඩෙන් අපිට ප්‍රයෝජනය කරන්න. දැන් වැට මම දන්න ගෙදරක් තියෙනවා මේ අපේ පැත්තේ. ඒගොල්ලන්ගේ වත්ත චූටි ප්‍රමාණයක් පර්චේස් ගන්නක් තියෙන ගේත් එක්කලා හද බලපුවාම එයාලගේ වැටේ තමයි එයාලා බුලත් හදලා තියෙන්නේ. වැටට තමයි බුලත් හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එයාලා සෑහෙන ගාණක් මාසෙකට ගන්නවා. ඉතින් ගෙදර නිකන් ඉන්න ගෑනු කෙනෙකුට අම්මා කෙනෙකුට කාන්තාවකට ඒ රැකියාව ගොඩක් මේ හොඳයි කියලා මම හිතනවා. හත් වෙනි රැකියාව නේද මං කිව්වේ. ඔව්. 7 වෙනි රැකියාව විදිහට මම ඔයාලට යෝජනා කරන්නේ පැල සිටවන එක. එහෙම නැත්නම් මේ එළවලු පැල, මල් පැල, මිරිස් පැල එහෙම වගා කරන එක. එහෙම ඒ පැත්තෙන් හොඳ ඉන්කම් එකක් ගන්න හොඳ මේ එකක් කියන්නේ රැකියාවක් හදාගන්න පුළුවන්. 8 වෙනියට මම කියන්නේ රූපලාවන්‍ය. රූපලාවන්‍ය කියන්නේ බියුටි සැලුන් වගේ දැන් කරන්නේ. එහෙම කෝස් එකක් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් දැන් ඔයාට ඒක පටන් ගන්න සල්ලි නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඔයා එහෙම කෝස් එකක් කරපු කෙනෙක් නම් ඔයාට සල්ලි නැත්නම් ඔයාට ඔයාගේ ගෙදර ඉස්සර කාමරේ වෙන් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඉස්සෙල්ලාම අයිබ්‍රෝස් හදන එකෙන් පටන් ගන්න. අයිබ්‍රෝ හදන්න ලොකු දේවල් ඕනේ නැහැනේ. ඒකට අදාළ ඒ චූටි උපකරණ ටික අරගෙන අයිබ්‍රෝස් හදනවා කියලා පොඩියට බෝඩ් එකක් ගහගෙන ගෙදර එහෙම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකෙන් ටික පියවරෙන් පියවර ඒක දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාට මේ අපොයින්ට්මන්ට් දාලා කට්ටිය වැඩට කියන්නේ මේ ඔයාගෙන් වැඩ ගන්න තරමට ඔයාගේ බිස්නස් එක ඔයාට හදා ගන්න පුළුවන්. මනමාලියන්ට අඳින එක ඒ වගේ දේවල් ඉතින් ඉස්සරහට කරගන්න පුළුවන්. ඊට කලින් ඒ කියන්නේ ඒක කරන්න කලින් ඔයාට ඉස්සෙල්ලාම දැන් ඔක හදාගන්න සල්ලි නැත්තම් එච්චර දුරට යන්න බැයි නම් ගෙදර තියෙන ඉඩ ප්‍රමාණය මේ පාවිච්චි කරලා ඉස්සෙල්ලාම පටන් ගන්න අයිබ්‍රෝස් හදන්න. අයිබ්‍රෝස් හදන එකෙන් පටන් අරගත්තාම ඒකෙන් හම්බෙන ඒ චූටියට අපි පොඩියට ඉතින් ඉස්සෙල්ලාම ඉතින් අඩිය තියන්න ඕනේ. එහෙම පොඩියට ගියාම ඉස්සරහට දුරටම යන්න පුළුවන්. අවසාන කියන්නේ 8 වෙනියට මම ඔයාලට කියලා දෙන්නේ රූපලාවන්‍ය කටයුතු. 9 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්නේ දිවාසරකුම් මධ්‍යස්ථානයක් පවත්වගෙන යන එක. දිවාසරකුම් මධ්‍යස්ථානයක් කියන්නේ දැන් අද කාලේ ගොඩක් ඉන්නේ රැකියාවලට යන අම්මලා. දැන් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශෙම එහෙම රැකියාවට යන අම්මලා එහෙම බබාලා ඉන්නවා නම් මම මෙහෙම වැඩක් කරන්න හිතාන ඉන්නවා. ඔයාලගේ බබාලා මට දෙන්න මම හොඳට බලා ගන්නම් කියලා එහෙම කියලා ඉස්සෙල්ලා බබාලා 5 දෙනෙක්ගෙන් පටන් ගන්න. 5 දෙනෙක්ගෙන් කියන්නේ සාමාන්‍ය ඔයාගේ දැන් බබාලා ඉන්නවනේ ගෙදර. ඒගොල්ලොත් එක්කලා 5 දෙනෙක් වෙන විදිහට හදාගෙන සාමාන්‍ය ඉතින් එහෙම පුළුවන් කරන්න. මේ දැන් අපිට ඔය දිවාසරකුම් මධ්‍යස්ථාන ලොකු ඒවා තියෙනවනේ. ඒවට අම්මලා ඇත්තටම බයයි දෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ එක නිර්වින්දන බෙහෙත් දෙනවා ළමයිට නිින්ද යන්න. එහෙම තැන්වලට දාන්න ගොඩක් බයයි. දැන් ඔහම තමන්ගේ ගමේම කෙනෙක් ගාවට එහෙම දෙනකොට දෙන්න කිව්වහම ඒක ඇත්තටම කැමති. ඉතින් එහෙම තැනක් තියනවා නම් හොඳයි කියලා සමහර මේ කට්ටිය සමහර දෙමාපියෝ එහෙම කියනවා ඉතින්. ඉතින් ඔයාලට පුළුවන් 9 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්න දිවාසරකුම් මධ්‍යස්ථානයක් කරන්න. එහෙමත් නැත්නම් දිවාසරකුම් මධ්‍යස්ථානයක් කරන්න දැන් ඔයාගේ ගෙදර ඉඩ කඩ නැත්නම් ඔයාලට පුළුවන් පෙර පාසලක් වගේ පටන් ගන්න. කියන්නේ ඔයාගේ කියන්නේ ගමේ තියෙනවා වෙන්න පුළුවන් සමිති ශාලාවක්. එහෙම නැත්නම් ඔය ඉස්කෝලේක සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඒ වගේ තැනක් බලලා මේ පෙර පාසලක් පටන් ගන්න එහෙමත් පුළුවන්. මොකද මමත් පෙර පාසලක මීට කලින් ඉගෙනුවා.
මගේ චූටි බබා එක වසරට බාර දෙනකොට තමයි මං අයින් වුණේ. ඉතින් එයාත් එක්ක මං එයාගේ වැඩ කටයුතු කරන්න ඕන හින්දා මං අයින් වුණා. ඒ කියන්නේ අනිත් දරුවෝන්ගේ දේවල් හැමදේම සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ මට එතෙන්ට කැප වෙන්න කාලේ මදි හින්දා මං ගෙදර නතර වුණා. ඉතින් ඒක ගොඩක් හොඳ රැකියාවක්. මං ගොඩක් ආසාවෙන් ඒක කරේ. ඉතින් දැන් මං ගෙදර නතර වුණාට පස්සේ ඉතින් මට ඉන්කම් එකක් එන රැකියාවක් නැහැ නේ. ඒ හින්දා මම වෙන චූටි බිස්නස් එකක් පටන් ගත්තා. ඒකෙන් තමයි මම මෙච්චර දුරට ආවේ. ඉතින් මම ඔයාලට කියන්නේ මම 9 වෙනි රැකියාව විදිහට මම ඔයාලට කියලා දෙන්නේ එක්ක දිවයිසුරුකුම් මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් පෙරපාසලක් වගේ දෙයක් පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි. කාන්තාවකට ගෘහණියකට ගොඩක්ම වටින හොඳ රැකියාවක්. හරි එහෙනම් අවසාන වශයෙන් 10 වෙනි රැකියාව. 10 වෙනියට මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා හැමෝම දන්න රැකියාවක්. රීසෙලින්. රීසෙලින් කියන්නේ අපි තවත් කෙනෙක්ගේ භාණ්ඩයක් කියන්නේ ගෙදර නිවසට ඕන භාණ්ඩ තියෙනවා. ඒවා එක්ක කෑම වර්ගයක් එක්ක සපත්තු වර්ගයක් එහෙම මොනවා හරි රීසෙලින් කරනවා. ඒ කියන්නේ අපිට දෙන කෙනාගෙන් අපි අරගෙන අපිට කොමිස් එකක් තියාගෙන අපි වෙළඳාම් කරනවා. ඔයාලට පුළුවන් FB එකේ මාකට් ප්ලේස් තියෙන්නේ. මාකට් ප්ලේස් එකේ මේ වැඩේ කරන්න. රීසෙලින් කරන්න පුළුවන් මාකට් ප්ලේස් එකේ. එහෙම නැත්නම් TikTok account එකක් හදාගෙන TikTok එකේ බඩු ප්‍රොමෝට් කරන්න පුළුවන්. WhatsApp community එකක් හදාගෙන WhatsApp එකේ මේ බඩු විකුණන්න පුළුවන්. එහෙම ඕඩර් අරගෙන දැන් FB එකේ තියෙන ඕන තරම් එහෙම රීසෙලින් බිස්නස් කියලා මේ කට්ටිය ගන්නවා කියලා දාලා ඉතින් එහෙම පොඩ්ඩක් සර්ච් කරලා බලලා එහෙම එකකට සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙලා මේ ඔයාගේ WhatsApp group එකට දාලා ඔයාගේ දැන් අවට ගමේ ඔයාගේ යාළුවන්ට නෑදෑයන්ට ඉස්සෙල්ලාම විකුණලා බලන්න පුළුවන්. දැන් ඔයාට ඒකෙන් එන ඉන්කම් එක එක්කලා බලන්න පුළුවන් මට මේ බිස්නස් එක හරියනවද? මට මේක හොඳයිද? ගෙදරට වෙලා මට මේක කරන්න පුළුවන්ද? දරුවන්ගේ වැඩත් එක්කලා මට මේක කරන්න පුළුවන්ද කියන එක බලලා මේ ඔයාට ඒ වගේ එහෙම ජොබ් එකක් කරන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් මේ බිස්නස් 10ක් ඒ කියන්නේ ගෙදර ඉඳලා ගෘහණියෙකුට ගෙදර ඉඳන් කරන්න පුළුවන් රැකියා 10ක් කියලා දුන්නා දැන්. අවසාන වශයෙන් කියලා දුන්නේ රීසෙලින් බිස්නස් එක. ඉතින් මම මේ කතාවට මුල පිරුවේ ඔයාගේ තියෙන ණය. මම ඉස්සරලාම කතා පටන් ගත්තේ ණය වුණ දේවල් කොහොමද අපි ගෙවන්නේ කියන තැන ඉඳලානේ. එහෙම අපේ ණය කොහොමද අපි ගෙවා ගන්න ඕනේ? අපි කොහොමද එතෙන්ද මුල් අඩිතාලම දාගන්න ඕනේ? මොනවද කරන්න හොඳ බිස්නස්? මොනවද කරන්න හොඳ රැකියා? කොහොමද අපි ඒක කරන්න ඕනේ? ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් අපි කතා කරා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා money challenge වීඩියෝ එකක්. ඉතින් ඒකත් ආදරෙන් ඉවරනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් මම මේ කියලා දුන්න බිස්නස් 10න් ඔයාලා කැමතිම ඔයාලට ගැළපෙනම බිස්නස් එකක් තියෙනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මගේ යාළුවනේ මේ වීඩියෝ එක අදට මම මෙතනින් නවත්තනවා. මොකද මේ මාතෘකාවට කතා කරනවා නම් මීට වඩා ගොඩාක් මේ දිගට කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා වෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම දිගට කතා කරන වීඩියෝ එකක් මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලගේ ණයට මොකද කරගත්තේ? ඔයාලා කොහොමද ඒවා ගෙවා ගත්තේ කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මං කියපු රැකියාව වලින් ඔයාලා මොන හරි කරනවද කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒක මොකද මං කියලා දුන්න දෙයක්කින් කෙනෙක් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් අද මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.